සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. සුපුරුදු ලෙන්ගතුකමත් උරදරාගෙන මා ඔබ හමුවට එන්නේ කෙටි වීඩියෝ එකක් රැගෙනයි. ඔබ දන්නවා ලක්වාසී ලෝවාසී සියලුම දෙනාගේ කතාවට මේ මොහොත වෙන විට මුලපිරු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ කතා වස්තුව. අන්නේ පිළිබඳව යමක් කියමින් මා විසින් නිර්මාණය කළ ඒ ගීතය ඔබට ගෙන එන්නටයි මේ සූදානම. ඊට පෙර උන්වහන්සේ විසින් රචිත ගීතය කොටසක් පළමුව අපි අසා බලමු. හොඳයි, ඔබේ සවන් දුන් සංවේදී සුමිහිරි ගීතයේ පද රචකයා තමයි අද අපේ කතානායකයා. ඒ තමයි පල්ලේගම හේමරතන හාමුදුරන් වහන්සේ. උන්වහන්සේට උපහාරයක් පිණිස මා විසින් රචිත මේ ගීතය ඔබේ රසවින්දනය සඳහා මා ගෙන එනවා. මේ ගීතය හොඳයි සිතනවා නම් ඔබ මට ලයික් එකක් දාගෙන මට සහයෝගය දක්වනු ඇතයි මා විශ්වාස කරනවා. සදා කල් සිරගෙයක් පමණයි කොටු පනින්නට නෑ. එදා බලු වැඩ නොකෙරුවා නම් මෙදා වියවක් නෑ. සදා කල් සිරගෙයක් පමණයි කොටු පනින්නට නෑ. එදා බලු වැඩ නොකෙරුවා නම් මෙදා වියවක් නෑ. රුවන් මැලි සැබිමේ සිටියත් දැහැමි සිතුවිලි නෑ. රුවන් මැලි සැබිමේ සිටියත් දැහැමි සිතුවිලි නෑ. අනුරපුරේ වැඩ සිටින්නට යලිත් අවසර නෑ. සදා කල් සිරගෙයක් පමණයි කොටු පනින්නට නෑ. එදා බලු වැඩ නොකෙරුවා නම් මෙදා වියවක් නෑ. සොබා දහමට පිපෙන කැකුලට පිපෙන්නට ඉඩ නෑ. සොබා දහමට පිපෙන කැකුලට
පිපෙන්නට ඉඩ නෑ සසර ගමනේ නිරාදුක මිස ලබන දිනුමක් නෑ සසර ගමනේ නිරාදුක මිස ලබන දිනුමක් නෑ සදාකල් සීනයක් පමණයි කොතු පනින්නට නෑ එදා බලු වැඩ නොකෙරුවා නම් මෙදා වියෝවක් නෑ